හැමදෙනම් සාදරයෙන් පිළිගන්නවා තවත් රසවත් සංවාදයකට. අද වැඩසටහනේදී මම ඊශ්‍රායලයේ තියෙන අතිශය දියුණු එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එක වන අයන් ඩෝම් සිස්ටම් එකේ සහයට නිර්මාණය කරපු අධිබල ලේසර් ෂූටිං සිස්ටම් එකක් වන අයන් බීම් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දෙනවා. මම අයන්ඩෝම් එක ගැනපු කතා කරපු වැඩසටහනේදී කිව්වා අයන්ඩෝම් එකේ ඇකියුරසි එක 90%යි කියලා. ඒ කියන්නේ මිසයිල 100ක් ආවොත් 90යි අයන්ඩෝම් එකෙන් වළක්වන්න පුළුවන්. නමුත් මිත්‍රෝක්නේ ඊශ්‍රායලට ඊළඟට ඕනේ වෙනවා ඔය ඉතුරුලා තියෙන ඊළඟ 110 ඇකියුරසි එකක් ඇචීව් කරන්න. ඒ වගේම ඒගොල්ලෝ මෙතනදී අයන්ඩෝම් සිස්ටම් එකේදී පාවිච්චි වන එක මිසයිල් එකක් $50,000ක් වටින තහිර් මිසයිල් වලට යන කොස්ට් එක ගැනත් ලොකු අවධානයක් යොමු කරනවා. ඔය විදිහට හිතන ඊශ්‍රායල රාජ්‍යය අයන් ඩෝම් සිස්ටම් එකේ සහයට අයන් ඩෝම් වලටත් වඩා අධි තාක්ෂණයක් තියෙන නව ගුවන් ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දෙනවා. අන්න ඒක තමයි අයන් බීම් කියන්නේ. මිසයිල වෙනුවට අධිබලති ලේසර් වලින් ෆයර් කරන අයන් බීම් කියන්නේ මතු පිටින් ගත්තහම මෙතනින් කරලා තියෙන්නේ මිසයිල් ෆයරිං යුනිට් එක ඇඩ්වාන්ස් ලේසර් ගන් එකකින් රීප්ලේස් කරපු එක. හැබැයි මිත්‍රෝනේ මේ විදිහට අපි සරලව කතා කරාට අයන් බීම් කියන්නේ දැනට ලෝකයේ තියෙන ඇඩ්වාන්ස්ම යුද්ධ තාක්ෂණික උපකරණ වලින් එකක්. හොඳයි, දැන් එහෙනම් අපි බලමු ඇයි ඊශ්‍රායල රජය අයන් ඩෝම් සිස්ටම් එකේ ඇකියුරසි එක වැඩි කරලා අයන් ඩෝම් සිස්ටම් එක තවදුරටත් වර්ධනය කරනව වෙනුවට ඇයි මේ අලුත්ම යුනිට් එකක් අලුත්ම ටෙක්නොලොජි එකක් තියෙන අයන් බීම් නමින් නවතම පද්ධතියක් ඩිවලප් කරේ කියලා. ඇත්තට මිත්‍රෝනි මේගොල්ලෝ අයන් ඩෝම් සිස්ටම් එක තවදුරටත් ඩිවලප් කරා. ඒගොල්ලෝ මෙතන තියෙන රේඩාර් යුනිට් එකට ලයිඩාර් යුනිට් එකකුත් ඇටච් කරලා මේක තියෙන ඇකියුරසි එක තවදුරටත් වර්ධනය කළා. නමුත් මෙතනදී මග අරින්න බැරි එක ගැටලුවක් තියෙනවා. ඒක තමයි අයන් ඩෝම් එකේ යොදා ගන්න තහිර් ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකක මිල ඇමරිකානු $50,000ක් වගේ ලොකු ගාණක් වන එක. හැබැයි ඉතින් ඊශ්‍රායලය වගේ රටකට මේක එච්චර ලොකු ගාණකුත් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ එතනදී තීරණය කරනවා ගාණ අඩුවෙන් යන කොස්ට් එක අඩු. නමුත් ඉහළ නිර්වද්‍යතාවයක් තියෙන අලුත්ම සිස්ටම් එකක් ඩෙවලොප් කරොත් වඩාත් සුදුසුයි කියලා. තවත් පැත්තකින් හිතුවොත් මේ විදිහට නවතම ගුවන් ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම මගින් ඊශ්‍රායලයේ සතු මිලිටරි පවර් එක නැවත නැවතත් ලෝකයේ හමුවේ දහවුරුවීමකුත් වෙනවා. මේක මුලින්ම එළියට එන්නේ 2014 දී. ඒ අයන් ඩෝම් සිස්ටම් එක ඩෙවලොප් කරපු රෆායල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම් හරහාම තමයි. මම ඔයාලට කියවනේ අයන් බීම් වලදී පාවිච්චි කරන්නේ ලේසර් ගන් එකක් කියලා. හැබැයි මිත්‍රෝනි ලේසර් ගන් එකක් කිව්වට අපිට එකපාරට මතක් වෙන මූවිස් වල තියෙන ලේසර් ගන් වගේ නෙමෙයි. ප්‍රැක්ටිකල් ලයිෆ් එකට ආවට පස්සේ මේ අයන් බීම් වල තියෙන ලේසර් ගන් එක අයන් බීම් එකෙන් නිකුත් කරන ලේසර් බීම් එක සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේදී කොහොමටවත් අපේ පියවියසට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි අයන් බීම් එකේදී පියවියසට නොපෙනෙන දෘශ්‍ය ආලෝකයේ තරංගායාමයට වඩා වැඩි තරංගායාමයක් සහිත තාප කිරණ හීට් වේව්ස් විදිහට ගන්න ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් අදෝරක්ත කිරණ පාවිච්චියට ගන්න එක. ඉතින් අයන් ඩෝම් සිස්ටම් එකේදී වගේම රේඩාර් යුනිට් එකක් සහ BMC එකක් මගින් අහසින් එන සතුරු තර්ජනය ට්‍රැක් කරාට පස්සේ මේ අයන් බීම් එක හරහා ලේසර් කදම්බ කිහිපයක් ඔය සතුරු රොකට්ටුව මිසයිලය ඩ්‍රෝනය වගේ ඕනෑම දෙයකට සැනකින් එල්ල කරනවා. හැබැයි මතක තියාගන්න ඒ එල්ල කරන්නේ මිසයිලයක් නෙමෙයි.
ඒ එල්ල කරන්නේ අධිබලති අදෝරක්ත කිරණ සමූහයක්. ඉතින් මේ විදිහට මිසයිලයක් මතට අදෝරක්ත කිරණ එල්ල වුණාම ඔය මිසයිලය අධිකව රත් වෙලා සැනකින් ගිනි අරගෙන පුපුරලා විනාශ වෙනවා. ඉතින් මේ විදිහට කිලෝමීටර් 7යි 10 අතර තියෙන ඕනෑම ඉලක්කයකට මේ ලේසර් බීම් එක එල්ල කරලා ඒ ඉලක්කය විනාශ කරලා දාන්න පුළුවන් කියලා මේ සිස්ටම් එක ඩෙවලොප් කරපු රෆායල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම්ස් කියනවා. එතනදී වුන් කියනවා කිලෝමීටර් 10ක් ඈතින් තියෙන කාසියක් තරම් විශ්කම්භයකින් සමන්විත විච්ච වස්තුව කොටුනත් නිවැරදිව 100% නිවැරදිව මේ ලේසර් බීම්ස් එල්ල කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඊශ්‍රායලය මේ වෙනකොටත් මේ පද්ධතිය අත්හදා බලලා මේකේ සාර්ථකත්වය බොහොම හොඳින් තහවුරු කරගෙන තියෙනවා. හැබැයි මිත්‍රවරුනි මේක මෙච්චර ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් වුණත් මෙච්චර ඇකියුරසි එකක් තියෙන ටෙක්නොලොජි එකක් වුණත් මේ එක ෂූට් එකකට වැය වෙන ගාන ඕගොල්ලන්ට හිතා ගන්න බැරි තරම් අඩු මුදලක්. ඇත්තටම එක ෂූට් එකකට $4යි $5 අතර අගයක් පමණක් වැය වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මතකනේ කලින් අයන් ඩෝම් එකේ එක මිසයිලයකට වැය වුණා $50,000ක්. නමුත් දැන් අයන් බීම් එකේ එක ලේසර් ෂූට් එකට වැය වෙන්නේ $5යි. ඉතින් හිතාගන්න පුළුවන්ද ඊශ්‍රායලයේ සතු තාක්ෂණික දැනුමේ මට්ටම. ඉතින් මිත්‍රවරුනි දැනට තියෙන තොරතුරු වලට අනුව ඊශ්‍රායලයේ බලාපොරොත්තු වෙනවලු මේ අයන් බීම් සිස්ටම් එක අයන් ඩෝම් සිස්ටම් එකත් සමගම පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙතනදී මේගොල්ලෝ අයන් ඩෝම් එක ඉවත් කරන්නේ නැහැ. අයන් ඩෝම් එකේ සහයට මේ අයන් බීම් සිස්ටම් එක ස්ථාපිත කරන්න තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම අනාගතයේදී මේ අයන් බීම් සිස්ටම් එක තවදුරටත් වර්ධනය කරලා මේගොල්ලෝ මුළු ඊශ්‍රායලයේම මේ අයන් බීම් එකෙන් ආරක්ෂා කරයි කියලා මට හිතෙනවා. හැබැයි එහෙම වුණාට පස්සේ ඊශ්‍රායලයට හොරෙන් ඊශ්‍රායලය උඩින් කපුටෙක්ටවත් පියාඹන්න වෙන්නේ නැහැ. කොහොම වුණත් යුද විශ්ලේෂකයෝ දැනට ඩෙවලොප් කරලා තියෙන මේ අයන් බීම් සිස්ටම් එකේ තියෙන අඩුපාඩුකම් ගොඩක් පෙන්නලා දෙනවා. හැබැයි ඉතින් මෙච්චර දෙයක් කරපු මෙච්චර ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් නිර්මාණය කරපු ඊශ්‍රායල ජාතිකයන්ට ඔය අඩුපාඩුකම් ටිකටත් සොලියුෂන්ස් හොයාගන්න බෑ කියලා හිතෙනවා නම් ඒකදී විහිළුවක් තමයි. ඉතින් හිතාදන මිත්‍රවරුනි ඔන්න ඕක තමයි අයන් ඩෝම් සිස්ටම් එකේ සහයට අයන් බීම් සිස්ටම් එකේ කතාව. හැබැයි හොඳට මතක තියාගන්න මම මේ කතා කළේ ඊශ්‍රායලයේ සතු ඔවුන්ට එල්ලවන ගුවන් ප්‍රහාර වැළැක්වීම සඳහා තියෙන ඩිෆෙන්ස් සිස්ටම් එකක් ආරක්ෂණ පද්ධතියක් ගැන පමණයි. ඉතින් ඔයාට හිතාගන්න පුළුවන්ද තමන්ට එන ප්‍රහාරවලින් ආරක්ෂාවන්න ඊශ්‍රායලයේ සතුව මෙච්චර ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් තියෙනවා නම් සතුරන්ට පහර දීම සඳහා ඒගොල්ලෝ ගාව කොච්චර බිහිසුණු ආයුධ තියෙනවා ඇතිද කියලා. ඇත්තට මිත්‍රෝනි ලෝක බලවතුන් පවා වෙවුලුම් ගන්වන යුද ශක්තියක් තියෙන රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. ඒ වගේ මෙතන තියෙන ප්‍රධානතම කාරණාවක් තමයි මේ සියලුම තාක්ෂණයන් මේ සියලුම ටෙක්නොලොජිස් නිපදවලා තියෙන්නේ ඊශ්‍රායල ජාතිකයන්ම වීම. ඒ නිසා ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ යුද්ධ රහස් වෙනත් රටවලට ලීක්වීමට නොදී ආරක්ෂා කරගන්නත්. අනිත් අතින් ගත්තහම වෙපන්ස් දියුණු කරන්න මෙච්චර ටෙක්නොලොජියක් යොදාගන්න ඊශ්‍රායල ජාතිකයෝ තමන්ගේ රට දියුණු කරන්නත් මේ ටෙක්නොලොජික ඒ විදිහටම යොදාගන්නවා. අන්න ඒ නිසා 1948 දී ස්වෛරී රාජ්‍යයක් බවට පිළිගැනුණු ඊශ්‍රායලය අද වෙනකොට ලෝකයේ තියෙන දියුණුතම රටක් කාටවත් ණය නැති ප්‍රබල රටක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ අවුරුද්දේම නිදහස ලැබපු අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන අපි අද ඉන්නේ කොතනද? හිතාගන්නවත් බැරි අගාධයක නේද අපි ඉන්නේ. මොකක්ද ඒකට හේතුව? ඇත්තටම මාස ගානක් එක දිගට ඒ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් කතා කරාට වැඩක් නෑ කියලාත් හිතෙනවා. මම කැමතියි ඕගොල්ලෝ මේ ගැන දරන අදහස දැනගන්න. ඔයාලට පුළුවන් එක කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මේ ගැන මාත් එක්කම කතා කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මම හදලා දීලා තියෙන knowledge bar කියන Telegram group එකත් එක්ක join වෙන්න. ඔයාලට මාව contact කරන්න ඕන නම් ඒ Telegram group එක යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ messenger එක හරහා ඕගොල්ලන්ට මාව ඕනෙම වෙලාවක contact කරගන්නත් පුළුවන්. එහෙම link එකම දාලා තියන්නම් description area එකේ. එහෙනම් මේ වගේ තවත් රසවත් වැඩසටහනකින් අපි ළඟ සතියේදීත් හමුවෙමු. අද මම වගේ සමුගන්නම්. මම මදුජිත් සාගර